ආයුබෝවන්. ඔබත් දැනට දියවැඩියාව කියලා කියන රෝගයට ප්‍රතිකාර ගන්න කෙනෙක්ද? එහෙම නැත්නම් ප්‍රී ඩයබටික් කියලා කියන තත්වයේ ඉන්න කෙනෙක්ද? මේ වීඩියෝ තුලදී මම අද ඔබත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙනවා මේ දියවැඩියාව කියලා කියන රෝගී තත්වය නිසා ඔබේ ඇහැට ඇති වෙන්න පුළුවන් හානිකර අවස්ථාවන් 7ක් ගැන. මේ අවස්ථා 7න් සමහරක් ඒවා ඔබට දැනෙන්නත් පුළුවන්, සමහරක් ඒවා නොදැනෙන්නත් පුළුවන්. කෙසේ වෙතත් ඇහැට හානි වෙන්න තියෙන නිසා මේ කරුණු 7 ගැන ඔබ දැනගත්තොත් ඔබට මේවෙන් වළකින්න ලොකු අවස්ථාවක් ලබා ගන්න පුළුවන්. තමන්ගේ ඇහි පෙනුමේ ඇති වෙලා තියෙන ආබාධයට తాවකාලික විසඳුමක් ලබාගෙන මොනවා හරි කණ්ණාඩියක් පාවිච්චි කරලා තමන්ගේ වැඩ ටික කරගෙන යන්න තමයි ගොඩක් අය උත්සාහ කරන්නේ. ඒ නිසා විස්තර සහිතව සිදු කරගත යුතු ඇස් පරීක්ෂාවක් මගහරිමින් මම මේ ඉදිරියේදී කියන්න යන ගොඩක් ආබාධවලට ලක් වෙන තියෙන අවස්ථා වැඩි. මේ කරුණු අතරින් පළවෙනි කාරණේ හැටියට මම කතා කරන්නේ බ්ලර්ඩ් විෂන්. එහෙම නැත්නම් බොඳ වූ පෙනුම කියලා කියන එක. සාමාන්‍ය වයසත් එක්ක ඇති වෙන පෙනුමේ ආබාධයට අමතරව එහෙම නැත්නම් කුඩා කාලයේදීම තියෙන පෙනුම ආබාධයට අමතරව හිටපු ගමන් Tamanට ඇති වෙන්න පුළුවන් බ්ලර්ඩ් විෂන් එකක් නැත්නම් බොඳ වෙච්ච පෙනුමක්. දියවැඩියාව නැති කෙනෙකුට උනත් පළවෙනි අවස්ථාවේ මේ වගේ බොඳ වෙච්ච පෙනුමක් ඇති වෙලා තමයි ඒගොල්ලන් ඇස් පරීක්ෂාවකට යොමු වෙන්නේ. ඒ අවස්ථාවේදී තමයි අපිට සමහරක් වෙලාවට දියවැඩියාව තියෙනවද කියලා ඔහුගෙන් ප්‍රශ්න කරන්න සිද්ධ වෙන්නේ. ඒ නිසා මේ බ්ලර්ඩ් විෂන් කියලා කියන එක දියවැඩියාව තියෙන රෝගියෙක් ඉතා අවධානවත්ව සිටිය යුතු පළවෙනි කාරණය වෙනවා. ඔබ දන්නවා මේ ඇක්ලෝ කියලා කියන නාමය යටතේ අපි ඔබට ඔබගේ එදිනෙදා පෙනුම හොඳින් රැක ගැනීමට අවශ්‍ය වෙන විද්‍යාත්මක තොරතුරු රැගෙන එන නාලිකාවක් බව. තාමත් ඔබ අපත් සමග එකතු වෙලා නැත්නම් පල්ලෙහා තියෙන subscribe button එක ඔබලා මේ කරුණු වලින් දැනුවත් වීම සඳහා අපිත් එක්ක එකතු වෙන්න කියලා අපි ඔබට ආරාධනා කරනවා. දෙවෙනි වැදගත්ම කාරණය තමයි Tamanට ස්ථිර අන්ධභාවයක් ඇති කරන්න හේතු වෙන අර කැටරැක් එහෙම නැත්නම් සුද කියලා කියන තත්වයට ලොකු රුකුලක් ඇති කරනවා මෙන්න මේ දියවැඩියාව කියලා කියන රෝගී තත්වය. මේකට ලබා ගන්න බෙහෙත් සහ මේ නිසා ශරීරය තුළ ඇතිවෙන නොයෙකුත් ආකාරයේ විපර්යාස හේතු කරගෙන සාමාන්‍යයෙන් වයසත් එක්ක ඇති වෙන තියෙන සුද කියන තත්ත්වය ඇති වෙන්න කලින් ඊට ගොඩක් කලින් අවස්ථාවකදී ඇහැට සුද කියලා කියන රෝගී තත්ත්වය ඇති කළ දෙන්න මේ දියවැඩියාව සමත් වෙනවා. සාමාන්‍ය කෙනෙක්ගේ ඇහි තියෙන කාචය මෙන්න මේ වගේ පැහැදිලිව විනිවිද පෙනීමේ හැකියාවක් තිබුණාට මේ දියවැඩියාව කියලා කියන රෝගී තත්ත්වයේදී සමහරක් වෙලාවට ඇහි තියෙන ඒ අභ්‍යන්තර කොටස් ටිකෙන් ටික නැත්නම් ඒ ප්‍රෝටීන ටිකෙන් ටික ඝන වෙලා මේ වගේ සම්පූර්ණයෙන්ම සුදෙන් වැහිලා යන අවස්ථාවකට හෝ එහෙම නැත්නම් අර්ධ වශයෙන් සමහරක් වෙලාවට කාචයේ තනින් තන මෙන්න මේ ආකාරයට සුද මතුවීමින් පවතින අවස්ථාවන් අපිට දැක ගන්න පුළුවන්. ඊළඟට දියවැඩියාව තියෙන කෙනෙකුට ඇති වෙන්න පුළුවන් තවත් අවස්ථාවක් තමයි අපි කියනවා තමන් කියවන අවස්ථාවකදී නැත්නම් මොන හරි දෙයක් බලන අවස්ථාවකදී ඒ මැද තියෙන කොටස් ටිකේ අපැහැදිලිතාවයක් ඇති වෙනවා. නමුත් වටේ තියෙන දර්ශනය නැත්නම් වටේ තියෙන දේවල් කියවා ගන්න හැකියාව ලැබෙනවා. අපි මේ වගේ අවස්ථාවක් ඇහැ අභ්‍යන්තරයේ පරීක්ෂා කරාට පස්සේ හඳුනනවා මැකියුල ඉඩීම එකක් කියලා. ඉතින් මේ වගේ දෙයක් ඇති වුණාට පස්සෙත් සමහරක් අය මේක එච්චර ගණන් නොගෙන මොකද යාගේ මූලික කියවීමට ලොකු හානියක් වෙලා තියෙනවද නැද්ද කියලා කියන එකේ අවධානයක් නැති නිසා බොහෝ පහුවෙලා තමයි ඒගොල්ලන් ඇස් පරීක්ෂාවකට යොමු වෙන්නේ. ගොඩක් වෙලාවට තමන්ගේ ඇහි තියෙන පෙනුම හරිගස්ස ගන්න ඒකේ ආබාධයේ යථා තත්ත්වයට පත් කරගන්න තමන් මුණ ගැහෙන්න යන කෙනාගෙන් නිසි උපදෙස් තමන්ට නොලැබෙන අවස්ථාවන් තමයි බොහෝ වෙලාවට දක්නට ලැබිලා තියෙන්නේ. ඒ නිසා ඔබටත් අවශ්‍ය නම් සම්පූර්ණ විස්තර සහිතව මොකද අපි පෝෂණය පිළිබඳව වෙනම channel එකක් පවත්වාගෙන යනවා Food Body Mind කියලා. ඒ පෝෂණමය උපදෙස් සහිතව තමන්ට ඇස් පරීක්ෂාවක් සිදු කරගන්න මේ ගැන හොඳින් දැනුවත් වෙන්න අවශ්‍ය නම් අපත් සමග හමුවීමක් ලබාගෙන ඒ පරීක්ෂාවට අවශ්‍ය කරන වේලාව වෙන් කරගන්න පුළුවන්. පල්ලෙහා සඳහන් කරලා තියෙන ටෙලිෆෝන් අංකයට WhatsApp පණිවිඩයක් පමණක් එවලා ඒ ඇස් පරීක්ෂාව සඳහා අපත් සමග හමුවක් ලබා ගැනීමට ඔබටත් වේලාවක් වෙන් කරගන්න පුළුවන්. මොකද ඔබ විශේෂයෙන්ම මතක තියාගන්න ඕන මේ දියවැඩියාව කියලා කියන එක ඉන්සියුලින් රෙසිස්ටන්ට් කියලා කියන තත්වය සහ ඒ වගේම රුධිර ዋහිනී ආශ්‍රිතව ඇති වෙලා තියෙන තත්වයක් නිසා එහි අභ්‍යන්තරව තියෙන මේ රුධිර පටක නැත්නම් රුධිර ዋහිනී වලට තමයි ලොකුම බලපෑම මූලිකව ඇති කරන්නේ. ඉතින් ඒ නිසා යම්කිසි ආකාරයක නිසි ඇස් පරීක්ෂාවකට යොමු වුණොත් විතරයි ඔබට මේ තත්ත්වයන් මූලිකව හඳුනාගෙන නැත්නම් මුලින් හඳුනගෙන ඒවට පිළියම් යොදා ගන්න අවස්ථාව ඔබට ලබා ගන්න පුළුවන්. හතරවෙනි වැදගත්ම කාරණේ හැටියට දියවැඩියාව දැනට වැළඳිලා තියෙන කෙනෙකුට තමන්ගේ පෙනුමට ඇති කරන්න පුළුවන් ඊළඟ හානිය තමයි තමන් යම්කිසි දර්ශනයක් නැත්නම් වපසරියක් දිහා බලාගෙන ඉන්නකොට ඒකේ යම් යම් ආකාරයේ කෑලි කොටස් වගේ දේවල් නැත්නම් පැච් එකක් වගේ පාවෙනවා පේන්න පුළුවන්. ඉතින් මේ වගේ අවස්ථාවන් සමහරක් වෙලාවට රෝගියාට අත්විඳින්න නොලැබුණාට මොනියම් හෝ ආකාරයක කම්ප්ලේන් එකක් අරගෙන ඇස් පරීක්ෂාවකට ආපු වෙලාවේ අපි ඇහැ අභ්‍යන්තරයේ පරීක්ෂා කරනකොට අපිට දකින්න ලැබෙනවා දෘෂ්ටි විතානයේ මත එහෙම නැත්නම් රෙටිනා එකේ නොයෙකුත් ආකාරයේ බ්ලඩ් පැචස් එහෙම නැත්නම් රුධිරයේ එළියට ගමන් කරලා රුධිර සලකුණු දකින්න ලැබෙනවා. ඉතින් මේ වගේ අවස්ථාවක් සමහර කාලේ රෝගියාට එයාට අත්දකින්න ලැබෙන්නේ නැහැ. මොකක් හරි කම්ප්ලේන් එකකට ඇහැ පරීක්ෂා කරන්න ආවම තමයි මේ වගේ අපි කියන මේ රෙටිනෝපති තත්ත්වය දකින්න ලැබෙන්නේ.
ඉතින් මේ වගේ අවස්ථාවක් අක්ෂි ශල්‍ය වෛද්‍යවරයෙක් වෙතර යොමු වෙලා ප්‍රතිකාර ලබා ගත්තට මූලික පරීක්ෂණයක් දෘෂ්ටි සායනික වේදිකයක් හරහා සිදු කර ගන්න පුළුවන්. ඒ නිසා ඔහුට හැකියාව ලැබෙනවා මේවා තවදුරටත් ව්‍යාප්ත වෙලා ගිලා ස්ථිර අන්ධභාවයක් ඇති වෙන තියෙන හේතු වලින් වළකින්න. ඊළඟ පස්වෙනි වැදගත්ම කාරණය තමයි දියවැඩියාව කියලා කියන රෝගී තත්ත්වය බොහෝ කාලයක් තිස්සේ පවතිනකොට දෘෂ්ටි විතානය තුළ නොයෙකුත් ප්‍රදේශවල රුධිරයේ සැපයීම නැත්නම් ඔක්සිජන් සැපයීම අඩාල වෙනකොට අලුත් රුධිර ዋහිනී ඇති කරගෙන ඒවට රුධිර සැපයීමක් ලබා දෙන්න අපි විසින්ම උත්සාහ කරනවා. මේ ඇති වෙන රුධිර වාහිනී ඉතාමත්ම ඉක්මනින් බිඳිලා යන නිසා ඒ හා සමගම තමයි අර අභ්‍යන්තරයේ රුධිර වහනය වීම සිදු වෙන්නේ. ඉතින් මේ වගේ අවස්ථා සමහරක් වෙලාවට එළියෙන් පරීක්ෂාවකදීත් හඳුනා ගන්න පුළුවන් මේ අයිරිස් එක නැත්නම් අපි කියන මේ ඇහි තියෙන මේ වර්ණවත් ප්‍රදේශයේ යම් යම් ආකාරයේ රුධිර වාහිනී වර්ධනය වීම දකින්න ලැබෙනවා. අපි මේ අවස්ථාව හඳුන්වනවා රුබියෝසිස් එහෙම නැත්නම් අයිරිස් නියෝවැස්කියුලරයිසේෂන් කියලා. ඉතින් මේකත් ඉතාමත්ම වැදගත් සාධකයක් Taman දියවැඩියාව කියලා කියන එකේ මොන අවස්ථාවේද ඉන්නේ කියලා හඳුනා ගැනීම සඳහා. ඊළඟ වැදගත්ම 6 වෙනි කාරණය තමයි මේ දියවැඩියාව කියලා කියන රෝගී තත්ත්වයේ තියෙන කෙනෙකුට ඇහැට ඇති වෙන්න පුළුවන් ඉතාමත්ම විශාල හානිකර තත්ත්වයක් ඇති වෙන්නේ. ඒක අපි හඳුන්වනවා retinal detachment කියලා. ඒ කියන්නේ අර දුර්වල වෙච්ච අභ්‍යන්තර පටකවල තියෙන ශක්තිය අඩු වීම නිසා, ඒ වගේ මේ පටක අතරට තරලයේ පිරීම නිසා ඒ පටක එකින් එක ගැලවිලා ඈත් වෙලා යම් සිදු වෙනවා. විශේෂයෙන්ම දෘෂ්ටි විතානයේ ඒකේ තියෙන මූලික පටක වලින් ගැලවිලා අර අභ්‍යන්තරව තියෙන කුහරයේ වෙතට තල්ලු වෙලා එන අවස්ථාවක් නැති වෙන්න පුළුවන්. අපි මේ වගේ අවස්ථාවක් කියනවා retinal detachment එකක් කියලා. ඉතින් මේක ඉතාමත්ම ඉක්මනින් ශල්‍ය කර්ම වලට යොමු වෙලා අක්ෂි ශල්‍ය වෛද්‍යවරයෙකුගේ අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබා ගත යුතු අවස්ථාවක්. ඉතින් මේ අවස්ථාවන් මගහැර යන්න පුළුවන් ඔබ පළවෙනි අවස්ථාවේදී ඇති වෙන රුධිර වහනය වීම මගහැරියොත් එහෙම. ඒ නිසා නැවතත් මතක් කරන්න වෙන්නේ දියවැඩියාව තියෙන කෙනෙක් වාර්ෂිකව හෝ ඒ යම්කිසි කාල පරාර්ශයකට අනුව ඇස් පරීක්ෂණයකට යොමු විය යුතුයි කියන එකයි. මෙහි 7 වෙනි වැදගත්ම කාරණය තමයි මෙන්න මේ දියවැඩියාව කියලා කියන රෝගී තත්ත්වයේ තියෙන සමහරක් අය විශේෂයෙන්ම එල්ඩර්ලි එහෙම නැත්නම් වයස්ගත වෙච්ච අය හිටපු ගමන් කියන මට දෙක නැත්නම් ඩබල් විෂන් තියෙනවා කියලා. ඒකට හේතුව තමයි මේ රුධිරයේ වාහිනී වල ඇති වෙලා තියෙන මූලික අඩුපාඩු තත්ත්වයන් නිසා මේ ඇහි තියෙන මාංශ පේශීන් ඇහැ එහාට මෙහාට හරවන තියෙන මාංශ පේශීන් වලට රුධිර සැපයීමේ යම්කිසි ආකාර අඩාල වීම සිද්ධ වෙන්න පුළුවන්. අන්න ඒ වගේ අවස්ථාවක හෝ එහෙම නැත්නම් මොලේ ඊට අදාළ ප්‍රදේශයට සිදු වෙලා තියෙන යම්කිසි හානියක් නිසා අර මාංශ පේශීන් හරියට ක්‍රියාත්මක වෙන්නේ නැති නිසා S2 එකිනෙකට සමපාතව ක්‍රියාත්මක කිරීම නැති වෙලා යනවා. ඉතින් මේකත් තමන් නිසි ඇස් පරීක්ෂාවකට යොමු වෙනවා නම් ඒ දෘෂ්ටි වේදියාගෙන් හෝ එහෙම නැත්නම් තමන්ගේ අක්ෂි ශල්‍ය වෛද්‍යවරයා හරහා තමන් දැනුවත් වෙන නිසා තමට මේ ගැන අවධානය යොමු කරන්න පුළුවන්. ඉතින් මම මේ අද ඉදිරිපත් කරපු කරුණු ඉතාමත්ම වැදගත් කාරණා දියවැඩියාව තියෙන කෙනෙක් එහෙම නැත්නම් ප්‍රී ඩයබටික් තියෙන කෙනෙක් එහෙම නැත්නම් ඒ නැති කෙනෙකුට උනත් දැනුවත් වීම සඳහා වැදගත් වෙන කරුණු. මොකද මේක ලෝකේ ඉතාමත් විශාල වශයෙන් මිනිසුන් අන්ධභාවයට පත් කරන්න හේතු වෙච්ච කාරණයක් නිසා මේ කරුණු ඔබ ඉතාමත් උවමනාවෙන් දැනගෙන අනිත් අයත් එක්ක ෂෙයා කරන්න කියලා මතක් කරන ගමන්ම මේ වගේ ඉතාමත් වැදගත් කරුණු වලින් සමන්විත අලුත් වීඩියෝවක් රැගෙන ඔබ හමුවට පැමිණීමේ බලාපොරොත්තුවෙන් ඔබෙන් සමුගන්නවා. ස්තුතියි.